කොහොමද යාලට මම හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පරිස්සමින් සතුටින් ඇති කියලා. අද වීඩියෝ එක ඔන්න ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක්. මම කලින් වීඩියෝ එකක් ෂෙයා කරගත්තා. මගේ 2026ට මගේ ස්ටොක් එකට අලුතෙන්ම ආපු ප්‍රොඩක්ට් ගැන. ඉතින් ඒකදී මම ෆ්‍රී ඩිලිවරි දුන්න එක සෝප් එකකට ඒ සෝප් එක විශේෂයෙන්ම ක්ලාසික් වයිට් සෝප් එක ගැන ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා ෆුල් රිවිව් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම අද අරගෙන ආවේ ඔන්න ඒකේ ෆුල් රිවිව් වීඩියෝ එක. ඉතින් ඔන්න අනිත් හොඳම දේ තමයි ඔන්න මේ ක්ලාසික් වයිට් සෝප් එකට ඔන්න ඕගොල්ලොන්ට ෆ්‍රී ඩිලිවරි හම්බ වෙනවා සතියක් පුරාවටම ඕඩර්ස් දාන අයට. ඉතින් ඔන්න ඔයගොල්ලෝ ඉක්මනටම ආගේ ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන්. මෙන්න මේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න ක්ලාසික් වයිට් සෝප් එක කියලා. ඒකට ඔයගොල්ලෝ ෆ්‍රී ඩිලිවරි ගන්න පුළුවන්. මේ කැවිලා ක්ලාසික් වයිට් ඩබල් සිස්ටම් එකක් තියෙන වයිඩින් සිස්ටම් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. මේක ඉන්දුනීසියන් ප්‍රොඩක්ට් එකක් සා කියන්න ඕනි. මේක ගැන ඔයගොල්ලොත් එක්ක එකටම ෂෙයා කරගන්නේ මම. ඒ වගේම තමයි මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ඉන්දුනීසියා වල මැනුෆැක්චර් කරන ස්කින් එකේ කලර් එක අප් කරගන්න හදන සෝප් එකක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇඩ්වාන්ස් ෆෝමියුලා එකකට තමයි හදලා තියෙන්නේ. අනිත් විශේෂම දේ තමයි මේක ස්කින් වයිඩනින් සෝප් එකක්. ස්කින් වයිඩනින් කියවට කිසිම වෙලාවක ඔයගොල්ලෝ බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේගොල්ලෝ සඳහන් කරලම තියෙනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ විදිහට තියෙනවා මේ නිෂ්පාදනය මර්කරි මේ කිසිම දෙයක් ඇඩ් වෙන්නේ නැහැ කියලා බ්ලීච් මර්කරි කිසිම දෙයක් ඇඩ් වෙලා නැහැ කියලා ඒගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බය නැතුව මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියනවා මේකේ මොනවද තියෙන ඉන්ග්‍රීඩියන්ට් කියලා. විශේෂම දේ තමයි මේකේ ඒගොල්ලෝ විටමින් C ඇඩ් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් විටමින් C කියලා කියන්නේ ඔයගේ තියෙන ස්පොට් තියෙනවා නම් පිම්පල්ස් තියෙනවා නම් ඇක්නිස් තියෙනවා මේවා නැති කරලා ඔයගේ ස්කින් කලර් එක ඔයාලට ෂේඩ් කීප් එකකින් අප් කරගන්න පුළුවන් හොඳම විටමින් එකක්. ඉතින් විටමින් C ගොඩාක් හොඳයි. ඉතින් මේකේ විටමින් C ඇඩ් කරලා තියෙනවා. ඒ බයෝ හර්බල් එක්ස්ට්‍රැක්ට් එක, ඇසිඩ්, ඒ වගේම තමයි පවර්ෆුල් ඇන්ටිඔක්සිඩන්ට්ස්, විටමින්ස් වර්ග රාශියක් ගොඩාක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒකට විටමින් C ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෂ්රූම් වල එක්ස්ට්‍රැක්ට් එකත් ඇඩ් කරලා තියෙනවා. ඒ හරහා ස්කින් කලර් එක ඔයාලට ෂේඩ් කීප් එකකින් ඇඩ් කරගන්න පුළුවන්. පාවිච්චි කරන්න ඕනි හරි ප්‍රතිඵලය ගන්න හරිම විදියට මම මේක ගත්ත අයට වොයිස් මැසේජ් දැම්මා. ඔයාලට මේක දවසට දෙවතාවක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා ඉවිනින් එක නැත්නම් හවස් කාලේට වොෂ් එකක් දාලා හරි නැත්නම් රෑට හරි මේක වොෂ් එකක් දාලා පාවිච්චි කරන්න වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න. මොකද අපි මේ වගේ ස්කින් එක කලර් අප් කරන නිෂ්පාදන හවසට එහෙම නැත්නම් රාත්‍රී කාලේ තමයි පාවිච්චි කරන්න ඕනේ. වගේ මේක ඇප්ලයි කරලා ගොඩ වෙලාවක් ස්කින් එකේ තියන්න අවශ්‍ය නැහැ. විනාඩි 2ක් 3ක් වගේ තියලා වොෂ් කරලා දාන්න. හැබැයි ඇප්ලයි කරන්න කලින් අර හොඳට අර ක්‍රීම් එකක් වගේ පොඩ්ඩක් තික් එකට ස්කින් එකේ තියෙන දෙන්න මූණට පාවිච්චි කරත් ඇඟට පාවිච්චි කරත් ඊට පස්සේ තමයි වොෂ් කරලා දාන්න ඕනි. මේකේ ෆීඩ්බැක් ඔයගොල්ලන්ට මම දාන්නම්. මේක අරගත්ත හැම කෙනෙක්ම වගේ මේකේ ෆීඩ්බැක් මට ෂෙයා කරන් තිබ්බා. ඇත්තටම හරිම ඉක්මනින් ඒගොල්ලෝ රිසල්ට් ඇවිල්ලා තිබ්බා. හැබැයි මේ දේ පැහැදිලිව කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේක පාවිච්චි කරලා ආව යනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ස්කින් එකේ කලර් එක අප් කරගෙන නිෂ්පාදන පාවිච්චි කරද්දි සහ ඔයාට තියෙන කලර් එක ඔයාට මේන්ටේන් කරන්න ඕන නම් කලර් එක වැඩි කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම හොඳ සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න ඕන. SPF 50 හරි 50+ හරි අනිවාර්යයෙන්ම හොඳ බ්‍රෑන්ඩ් එකකින් සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න. මේ දේවල් ටික හරියට කරනවා නම් ඔයාට මේකේ රිසල්ට් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම පෙන්නන සෝප් එකේ ඇතුළ මොනවා වගේද කියලා තමයි එන්නේ. මේකේ කලින් يعني සාමාන්‍ය පරණ ස්ටොක් එක මෙන්න මේ වගේ සුදු පාට නැහැ සෝප් එක. ටිකක් අඳුරු පාටට තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒගොල්ලෝගේ අලුත්ම සෝප් එක ඒගොල්ලෝ මෙන්න මේ වගේ චේන්ජ් කරා කියලා. ඉතින් එහෙනම් ඒක බය වෙන්න ඕනේ නැහැ. කලර් එක වෙනස් නා කියලා එකම ප්‍රොඩක්ට් එක, එකම ඉන්ග්‍රීඩියන්ට්, එකම රිසල්ට් එක වෙනසකට තියෙන ස්ටොක් එක තියෙන අලුත් සහ පරණ කියන ස්ටොක් අනුව ඒ වගේ මේ වගේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න ඕන විදිහ ඉන්ග්‍රීඩියන්ට් තියෙන කොලේකුත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මෙන්න මේ වගේ සෝප් එකක්. සාමාන්‍යයෙන් මේ සෝප් එකක් ඔයගොල්ලන්ට මාසයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙවනි සෝප් එක මගේ කලින් සෝප් එක ඔක්කොම හොරයි චූටි කෑල්ලක් තියෙන්නේ. ඉතින් මම අලුතෙන් පාවිච්චි කරන්න ගත්ත එක තමයි සුවඳක් තියෙන. එහෙම සැර සුවඳක් නෑ මේ සෝප් එකේ. යූස් කරන්න පුළුවන්. ඇත්තට මේක ගෑල්ලමයිට පිල්ලමයිට ඔයා ඕනම වයසක ඉන්න කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 20 ගණන්ද 30 ගණන්ද 40 ගණන්ද 50 ගණන්ද ඕනම කෙනෙක්ට. විශේෂයෙන්ම ආගේ පිම්පල් තියෙනවා නම් මාක් තියෙනවා නම් විශේෂයෙන්ම පිග්මන්ටේෂන් තියෙනවා නම් ඕනවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කලර් එක අප් කරගන්න ෆුල් බොඩි වලට යූස් කරන්න පුළුවන්. ඉතින් දෙකෙන් රිසල්ට් බලාපොරොත්තු වෙනයි මේ සෝප් එක ගන්න එපා. මොකද දවසින් දෙකෙන් රිසල්ට්
දෙන්න මේකේ බ්ලීච් මර්කරි වගේ දේවල් ඇඩ් වෙලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම USC මේ සති දෙකක්වත් පාවිච්චි කරන්න ඕනි. ඔයාට ටික ටික ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙනවා කියලා තේරෙයි. සහ හැම කෙනෙක්ගේම ස්කින් එක විදිහ නෑ. එතකොට කෙනෙක්ට සතිය ලැබෙන රිසල්ට් එක තව කෙනෙක්ට මාස ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඉවසීම යූස් කරන්න පුළුවන් අය විතරක් ප්ලීස් ඕඩර් කරන්න. මොකද හේතුව කිසිම නිෂ්පාදනයක් 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාටම එක හා සමාන ප්‍රතිඵල දෙන්නේ නැහැ. මමත් ඇතුළුව. ඉතින් එතකොට මට සමහර විට රිසල්ට් එන සති දෙකක් යන ප්‍රොඩක්ට් එක තව කෙනෙක් දවස් 5 රිසල්ට් තියෙන්න පුළුවන්. ඒක නිසා ඉවසීම යූස් කරන්න. හරි එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ඕඩර් කරන්න. එහෙනම් හැමගේම පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න.